මම සිනදි සිරිමාන්න. මම නියෝජනය කරන්නේ විසාකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව. මේ අපේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය චර්යා සහ ශිෂ්‍ය නිපුණතා අමාත්‍යාංශයේ පළවෙනි ව්‍යාපෘතිය. එතකොට අපේ පළවෙනි ව්‍යාපෘතිය ලෙස අපේ විසාකා විද්‍යාලය මේ මතුගම ලිහිණියාව පාසලේ ශිෂ්‍යාවන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ කොළඹ අවට තිබෙන මේ සුන්දර ස්ථාන ඔවුන්ට නරඹන්න අපි අවස්ථාවක් සලසලා දෙනවා. ගමන ආරම්භයේ සිටම ගමන ඉවර වෙනකම්ම අපි ගොඩක් සතුටින් තමයි කාලය ගත කරේ. ඉතින් අපිට අපේ ගුණාංග වර්ධනය කර ගැනීමටත් ඒ ගමන ගොඩක් උදව් වුණා. එතකොට අපේ පාසල් අතර තියෙන සහයෝගීතාවය වර්ධනය කරනත් ඒ වගේම ඔවුන්ට අලුත් අත්දැකීමක් ලබා දෙන්නත් අපේ මේ ව්‍යාපෘතියේ බලාපොරොත්තු වෙලා ඉන්නවා. දැන් අපි රැඳී සිටින්නේ මේ නෙළුම් කුලන පරිශ්‍රයේ 29 වෙනි මහලේ තමයි දැන් අපි මේ රැඳී සිටින්නේ. මතුගම ලිහිණියාව කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක කණ්ඩායම සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් වෙනුවෙන් කොළඹ විශාකා විද්‍යාලයේ සිසුවියන් පූර්ණ බරපැන අනුග්‍රහය දරමින් අගනුවර සිරිනැරඹුම් චාරිකාවක් සූදානම් කර තිබුණා. මේ සඳහා ලිහිණියාව විදුහලේ සිසුන් 25 දෙනෙකු වෙත සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබූ අතර විද්‍යාලයේ පිහිටි මතුගම ලිහිණියාව දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමටද ඔවුන් කටයුතු කර තිබුණා. විශාකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිත සියලුම සිසුවියන් මේ සඳහා සහයෝගීත්වයෙන් එක්වීමට කටයුතු කර තිබුණා. කොළඹ සිටි ටුවර් ප්‍රොජෙක්ට් නමින් නම් කර තිබූ මෙම චාරිකාවේදී පළමුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට සියලුම සිසුන් පැමිණි අතර විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අසචි හිමියන් විසින් සිසු දරුවන් සාදරයෙන් පිළිගෙන පිරිත් නූල් ගැටගසා ආශිර්වාද එක් කරනු ලැබුවා. අද කොළඹ විශාකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ගොඩක් විශේෂ දවසක්. මගේ අමාත්‍යාංශය තමයි ශිෂ්‍ය චර්යා හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍යාංශය. ඉතින් අපේ අමාත්‍යාංශය විසින් ලිහිණියාව කනිෂ්ඨ විද්‍යාලයත් සමග ව්‍යාපෘතියක් සංවිධානය කරලා තියෙනවා. ලිහිණියාව කනිෂ්ඨ විද්‍යාලයේ ළමයින්ට කොළඹ තියෙන ඓතිහාසික ස්ථාන වැදගත් ස්ථාන පෙන්වන්න. ඉතින් ඒකේ පළවෙනි අදියර විදිහට අපි මුලින්ම ගංගාරාම විහාරස්ථානයට ආව ආශිර්වාදය ලබා ගන්න. මෙම දවසේ මීළඟ අංගය වූයේ නෙළුම් කුලන නැරඹීම සඳහා පිටත්ව යාමයි. ඒ සඳහා සියලුම ගෙවීම් කටයුතු බර පැනද විශාකා සිසුවියන්ගේ පාර්ලිමේන්තු ප්‍රතිපාදන මගින් සිදු කළේය. චාරිකාවේ ඊළඟ ස්ථානයේ වූයේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයයි. එයින් පසු ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයටද සිසුන් රැගෙන යාමට කටයුතු කළ අතර සත්කාරක විශාකා දිනියන් ගුවන් විදුලි මැදිරිය තුළ සිදු කරන කටයුතු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් වලටද එක්වීමට අවස්ථාවක් උදා කර දුන්නේය. පසරු 12 පසුවී විනාඩි 25යි. තමයි ඉතින් ගුවන් විදුලි කියලා කියන්නේ ඔයගොල්ලෝ රේඩියෝ එකේ ගෙදරින් අහන එක තාමත් මේ වෙලෙම වැඩ ගන්නවා පාටි. මේවා කොහෙවත් නැහැ වෙන මන් දන්න තරමින් ලක්හඬේ තියෙන්න පුළුවන් නැත්නම් සරසවි චිත්‍රාගාරේ තියෙන්න පුළුවන්. එතනින් එහාට මේ වගේ ඔඩියෝ ටේප්ස් නැහැ වෙන පාවිච්චි කරන දැනට පෞද්ගලිකව ගෙනාවු ඒවා තියෙන්න පුළුවන් මේ වගේ මැෂින්ස්. විශාකා විද්‍යාලයේ මේ කරපු ප්‍රොජෙක්ට් එකට අපි ඇත්තටම හිතුවේ නැහැ ඉස්සෙල්ලා මුලින්ම එන්න. ඊට පස්සේ අපේ ආපෝෂණික පණිවිඩයට වෙච්ච දේවල් අපිට ලෑස්ති කරලා. මොකද සමාජය කියන්නේ අපේ ප්‍රධාන සම්පතක් ගුවන් සංස්ථාවේ රූපායනයේ ප්‍රධාන සම්පතක්. ඇත්තටම ගොඩක් ස්තුතියි. දිවා ආහාරය සඳහා විශාකා විද්‍යාල පරිශ්‍රය සූදානම් කර තිබූ අතර ඒ සඳහා අනුග්‍රහය සැපීමට 306 C1 ශ්‍රී ජයවර්ධනපුර පර්ල් සිංහ සමාජ සමාජිකයන් කටයුතු කර තිබුණි. මේ අවස්ථාවේ සරල ලෙස පැවති උත්සවයක ලිහිණියා විදුහල් සිසුන් වෙත ත්‍යාග පිරිනැමීමක්ද සිදු කළ විශාකා දියණියන් කොළඹ වරාය නගරයේ නැරඹීමෙන් අනතුරුව නැවතත් මතුගම බලා පිටත් වීමට ප්‍රවාහන පහසුකම් සැපීමටද කටයුතු කර තිබුණා.
මේ සියලුම කටයුතු හමුවේ විශාල ශක්තියක් ලබා දෙමින් කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිනි මනෝමි සෙනවිරත්න මහත්මිය සහ නියෝජ්‍ය විදුහල්පතිනි දුලානි ප්‍රියදර්ශිනී මහත්මියගේ සුවිශේෂී අධීක්ෂණය මේ ව්‍යාපෘතිය සඳහා යොමු කර තිබූ අතර ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අනුශාසක මණ්ඩලයේ සහයෝගයෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තු කතානායකා සෙනොති ජයසූරිය අග්‍රාමාත්‍යතුමිය බනුලි පෙරේරා සහ ශිෂ්‍යචර්යා හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍ය සඳලි හෙලාරා ගමගේ යන සිසුවියන් මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබුණා. ලිහිණියාව විද්‍යාලයේ සම්බන්ධීකාරකවරුන් වශයෙන් මාධ්‍යවේදී කමල් ගමගේ මහතා සහ මාධ්‍යවේදී විශ්වගමනු ප්‍රියංකර මහත්මවරුන් කටයුතු කර තිබුණා. ශිෂ්‍යචර්යා හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍යාංශයේ අවසන් ව්‍යාපෘතිය විදිහට අද අපි කොළඹ සිටි ටුව ව්‍යාපෘතිය අද දින අපි සිදු කළා. එතකොට අපි මේ ව්‍යාපෘතිය සඳහා මතුගම ලිහිණියාව කනිෂ්ඨ විද්‍යාලය තමයි තෝරගත්තේ. මේ ව්‍යාපෘතිය ඒගොල්ලොත් එක්ක ඒකාබද්ධව කරලා අපිත් ලොකු සතුටක් ලබා ගත්තා. ඉතින් අපිට මේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කිරීමට අපිට නිතැතින්ම ගුරුහරුකම් ලබා දෙන අපගේ ගරු විදුහල්පතිනිය මනෝමි සෙනවිරත්න මැතිණියටත් අප ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමිය දුලානි ප්‍රියදර්ශිනී මැතිණියටත් ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ප්‍රධාන අනුශාසකතුමිය ශාමලි ලියනාරච්චි ගුරු මෑණියන්ට ශිෂ්‍යචර්යා හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍යාංශය භාර මේනකා හිඳල්ලගේ ගුරු මෑණියන්ටත් චන්න ප්‍රනන්දු ගුරු පියාණන්ටත් ශිෂ්‍යචර්යා හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍යාංශයේ අමාත්‍යවරිය සඳලි ගමගේ අමාත්‍යතුමියටත් නියෝජ්‍ය අමාත්‍යතුමිය සිනදි සිරිමාන්න නියෝජ්‍ය අමාත්‍යතුමියටත් මේ කටයුතු සාර්ථකව නිම කිරීමට අපට සහාය දුන් අනෙකුත් ගරු කතානායකතුමිය ඇතුළු සියලුම ශිෂ්‍ය පාර්ලිමේන්තු සමාජිකාවන්ටත් අප සියලුම දෙනාගේ දෙමාපියන්ටත් මම මේ අවස්ථාවේදී අප විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ගරු අග්‍රාමාත්‍යතුමිය විදිහට මාගේ හදිපිරි ස්තුතිය පුද කර සිටිනවා. ඇත්තම අපි දරුවන්ට ලබා දී යුත්තේ හරවත් දෙයක්. ඒ වගේම දේශපාලනය පිළිබඳව වර්තමානයේ වනට තියෙන ඍණාත්මක ආකල්පයන් ඉවත් කරලා ධනාත්මක ආකල්පයන් දරුවන් තුර බිහි කිරීමත් දරුවන්ගේ තියෙන හැකියාවන් දක්ෂතාවයන් එළි දැක්වීමට අවස්ථාවක් තෝතැන්නක් කර ගැනීම තමයි මේ විශාකා ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුලින් සිදු කරන්නේ. ඒ වගේම ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුලින් ඡන්දය ලබා දීමේ සිට ඡන්ද කටයුතු දක්වා අවසාන වෙනකම්ම නිවැරදි ආකාරයෙන් මහා පාර්ලිමේන්තුවට සමානව සමගාමීව අපි සිදු කරනු ලබනවා. මේ සියලු කර්තව්‍යයන් වල පිටුපස සිටින්නේ අපේ විශාකා විද්‍යාලයේ නියමුවන් විදියට කටයුතු කරන මනෝමි සෙනවිරත්න මැතිණියත් ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමිය ලෙස කටයුතු කරන දුලානි ප්‍රියදර්ශිනී මැතිණියවත් මම ඉතාමත් ආදරෙන් මතක් කරන සිටිනවා. මේ සියලුම කාර්යයක්ම අපිට සොයා බලා අපේ තියෙන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සාර්ථකවයෙන් සිදු කිරීමට මේ පරිපාලන අංශින් අපිට ලබා දෙන සහාය තුලින් තමයි රටට දැයට පාසලට අපේ මේ කාර්යය අපේ යම්කිසි මෙහෙයක් සිදු කිරීමට අපිට හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි මේ කොළඹ විශාකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුලින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන ශිෂ්‍යාවන්ගේ සහයෝගය මත අද දින අපි සිදු කරා. ඒ වගේම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායකතුමිය සහ අගමැතිතුමිය ඒ වගේම සඳලි ගමගේ අමාත්‍යතුමියගේ මෙහෙයවීම යටතේ අද දින අපි මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථකවයෙන් සංවිධානාත්මක කරා. මම හිතනවා මේ ගමන අපිට ජීවිතේ ලැබුණු ගොඩක් හොඳ අවස්ථාවක්. ඒ වගේම අපිට ඒක විශාකා විද්‍යාලයේ අක්කලා අපිට කොළඹට එන්න පුළුවන් ප්‍රවාහන සේවා සේරම නොමිලේ ලබා දුන්නා. ඒ වගේම අපි කොළඹට ගිය වෙලාවෙ ඉඳන් අපිට හොඳ සංග්‍රහ කිරීම ලබා දුන්නා. ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ මිස්ලත් අපි හිතුවේ ඉතින් ඒගොල්ලෝ කතා කරන්නේ නැති වෙයි ලොකු ඉස්කෝලේක ඉඳ ගියා. ඒත් ගියාට පස්සේ උන්ට අපිත් එක්ක කතා කරා. ඉතින් මේ අපි ගියපු ගමන ඉතින් අපිට ගොඩක් වැදගත් වුණා. මම අපේ පාසලේ ප්‍රධාන නායකයා හැටියට මේ ගමන අපි එක්කන් ගියපු වෙලේ ගොඩක් සතුටු වෙනවා ඉතින්.